අද වීඩියෝ එකෙන් කතා කරන්නේ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ගෙසට් වෙලා තියෙනවා සෞඛ්‍ය කාර්ය සහායක කනිෂ්ඨ තනතුරු 1939ක්. ඒ සම්බන්ධයෙන් තමයි අද කතා කරන්නේ. මේ සඳහන් කරලා තියෙනවා ප්‍රාථමික ශිල්පී නොවන සේවා ගණයේ රැකියාවක්. වැටුප් පරිමාණය සඳහන් කරලා තියෙනවා රුපියල් 40000ක් තමයි වැටුප් පරිමාණය මූලික වැටුප් පරිමාණය. එය වැඩි වෙනවා 61880 දක්වා. අධ්‍යාපන සුසුකම් තමයි මේ සඳහා යොදවන කරනවා නම් අධ්‍යයන පුසාතිපත්ත සාමාන්‍ය පෙළ විභාගයේදී දෙවරක නුවඩි වාර ගණනකදී යටත් පිටිසේ සම්මාන දෙකක් සහිතව විෂයන් 6ක් සමත් වී තිබීම සම්මුඛ පරිශ්‍රයේ සහභාගී වීමේදී විභාග දෙපාර්තමේන්තුව ලවාගත් අධ්‍යාපන සහතිකවල මුළු පිටපත් දීපත් කිරීම අනිවාර්යයි කියලා සඳහන් කරලා තියෙනවා. එහෙම නැත්නම් තාතුරු අදාළ ක්ෂේත්‍රයක ඉන්නිකුලවර්ටි මට්ටමේ හෝ ඊට ඉහළ මට්ටමක ලබා තිබුණොත් මේ සඳහා යොදවන කිරීමේ හැකියාව පවතිනවා. කායික සුදුසුකම් සඳහන් කරලා තියෙනවා. සෑම අපේක්ෂකයෙකුම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට තාතුරු රාජකාරී ඉටු කිරීමට ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයෙන් යුක්ත වෙනවා. වයස අවුරුදු 18ට 45 අයට මේ සඳහා යොදවන්න ගන්න පුළුවන්. බදවා ගැනීමේදී ව්‍යුහගත සම්මුඛ පරිශ්‍රණයක් තමයි බදවා ගන්න. සම්මුඛ පරිශ්‍රණයේදී අතිරේක අධ්‍යාපන සුසුකම් වලට ලකුණු 40ක්, පළපුරුද්දට ලකුණු 55ක්, සම්මුඛ පරිශ්‍රණයේ දක්වන කුසලතාවයට ලකුණු 5ක් හම්බ වෙනවා. ඒ වගේම සේවා නියුක්ත කිරීමේ කොන්දේසි සඳහන් කරලා තියෙනවා. දැනට පුරප්පාඩු පවතින දිස්ත්‍රික්ක තමයි කොළඹ, ගම්පහ, මහනුවර, නුවරඑළිය, ගාල්ල, යාපනය, අම්පාර, තිරිකුණාමලය හා අනුරාධපුරයේ වන අතර බදවා ගනු ලබන නිලධාරීන් සේවය කිරීමට කැමති ඉහත දිස්ත්‍රික්කයේ අතරින් දිස්ත්‍රික්ක 3ක් ප්‍රමුඛතාවයේ පරිදි පිළිවෙලින් සඳහන් කළ යුතු අතර කුසලතාවය හා පවතින පුරප්පාඩු ප්‍රමාණය මත තෝරා ගනු ලබන දිස්ත්‍රික්කය තුළ අනිවාර්යයෙන් වසර 5ක් සේවය කළ යුතුමයි. මෙම කාලය තුළ ස්ථාන මාරු පින් සලකා බලන්නේ නැති කියලා සඳහන් කරලා තියෙනවා. තවද සේවා අවස්ථාවේ මත දිවෙන ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට බෙදී සිටින්න ඕන. ඒ වගේ සඳහන් කර තියෙනවා අයදුම් කරුවන් පත්වීම ලැබීමේ සුදුසුකම් ලත් භාෂා මාධ්‍ය වනුයේ එම්.ආයි විසින් අයදුම් පත්තේ සඳහන් කර ලබන භාෂා මාධ්‍ය තමයි සඳහන් කරන්න ඕන. සම්මුඛ පරිශ්‍රණය සඳහා කැදවන ලබන සංඛ්‍යාව තනතුරු හා තනතුරු සඳහා පත් කර ලබන සංඛ්‍යාව හා පත්වීම ක්‍රියාත්මක වන දිනය පත්වීම බදාරියා විසින් තීරණය කරනවා. ඔබට අයදුම් කරන ආකාරය පිළිබඳව සඳහන් කර තියෙනවා. සියලු අයදුම් කරුවන් තම අයදුම් පතේ වෙබ්පඩ වී ඇති ආදර්ශ අයදුම් පත අනුව ඒපෝ කඩදාසියක පිළියෙල කරගත් තම භාෂා මාධ්‍ය පැහැදිලි 37කුණින් සම්පූර්ණ කරන ලද අයදුම්පත් බහලන කවරේ වම්පස ඉහළ කෙළවරේ සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික ශිල්පී නොවන සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ තාතු සද බදවා ගැනීම 2025 සඳහන් කරන ඕනේ කියලා සඳහන් කරලා තියෙනවා. 2026 පළවෙනි මාසේ 12 වෙනි දිනට හෝ ඊට පෙර ලැබෙනසේ අධ්‍යාපන පාලන අංක 4 ශාඛාව සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යාංශය සුවසිරිපාය අංක 385 පූජ්‍ය බද්දේගම විමලවංශ හිමිමාවත කොළඹ 10 ලිපිණයට ලියාපදිංචි තැබෑලෙන් එවන්න ඕන. ඇප්ලිකේෂන් එක සහ මේ සියලු තොරතුරු තියෙන පත්‍රිකාව අදාළ ලින්ක් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා.